සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම ගේමින් අල්පා YouTube channel එකට මම channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එක all කරලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. අද වීඩියෝෙන් අපි කතා කරන්නේ යාළුවෝ ඉතින් game එකේ control setting ගැන. ඉතින් අලුත්ම update එකෙන් පස්සේ game එකේ control setting මොන විදිහට හදාගන්න ඒ වගේම හරියටම ගැලපෙන control setting මොනවද ඉතින් මෙන්න මේ හැම දෙයක් ගැනම ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ දිගටම බලන වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න යාළුවෝ වීඩියෝ යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ලංකා අඩු මුදලට 100ක් විශ්වාසයෙන් ID top කරගන්න කැමතිලා අනිවාර්යයෙන්ම game ල් ඩයමන්ඩ් ස්ටෝර් එකත් එක්ක සෙට් වෙන කියලා යාළුවට මතක් කරනවා. ඒතකොට බලා ගන්න පුළුවන් වීක්ලි මෙම්බර්ෂිප් එක රුපියල් 450කට දා ගන්න පුළුවන් ගේමින් ල් ඩයමන්ඩ් ස්ටෝර් එකත් එක්ක සෙට් වුණොත් ඉතින් description එකේ තියෙනවා ගේමින් ල් ඩයමන්ඩ් ස්ටෝර් එකේ WhatsApp group link එක අනිවාර්යයෙන්ම WhatsApp group එකට join වෙන්න. එහෙම නැත්නම් ගේමින් ල් WhatsApp message එකක් දාලා තොට ID top එක ටික් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ගේමින් ල් ඩයමන්ඩ් ස්ටෝර් එකත් එක්ක සෙට් වෙන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම යාළුවනේ කීප විදිහට මද වීඩියෝෙන් කතා කරන්නේ ඉතින් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ control setting කොහොමද හරියටම හදාගන්න කියලා. ඉතින් ගොඩක් යාළුවෝ මගෙන් මේ ගැන ඇහුවා. ඒ නිසා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම හිතනවා යාළුවන්ට වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම ගේම් එකේ control setting ටික හදාගන්න කියලා. එතකොට ගේම් එකේ setting වලට ගියාට පස්සේ යාළුවනේ ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් control setting එක. ඉතින් මේකේ පළවෙනි setting එක තියෙනවා යාළුවනේ aim position එක. ඒ කියන්නේ ඉතින් අපි එනිමියට ගන්න aim එක තමයි ඉතින් මේ setting එකෙන් පෙන්නන්නේ. ඉතින් මේ කොටස් තුනක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් default කියලා තියෙනවා. ඒ වගේම ඉතින් precision scope කියලා තියෙනවා. ඒ වගේම full control කියලා තියෙනවා. ඉතින් මේ default කියන එක වෙන්නේ යාළුවනේ ඉතින් අපි ගන්න එක ගත්ත ගමන් එනිමියට aim එක යනවා. ඒ වගේම precision scope කියන එක වෙන්නේ යාළුවනේ ඉතින් අපි scope කරපු ගමන් තමයි එනිමියට aim එක යන්නේ. ඒ වගේම full control එක වෙන්නේ යාළුවනේ ඉතින් අපි තනියෙන් මේ aim එක හදා ගන්න ඕනේ ඉතින් game එකේදී. ඉතින් මෙන්න මේ setting එකේදී යාළුවනේ ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දාලා තියන්න ඕනේ default එක. ඉතින් මේක ඔයාලා ගන්න එක ගත්ත ගමන් එනිමියට aim එක යනවා. ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා මේ default කියන එක දාලා තියාගන්න. මොකද අනිත් දෙක අමාරුයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම default කියන එකට ඉතින් ඔයාලා මේ control setting එක හදා ගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම මට බලා ගන්න පුළුවන් මේකේ දෙවෙනි control setting එක තියෙනවා left fire button. ඉතින් මෙන්න මේ left fire button එකේ යාළුවනේ කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේක always දාලා තියනනම් ඉතින් ඔයාලා ගන්න එක අතට ගත්ත ගමන්ම යාළුවනේ ඉතින් ඔයාලට මෙන්න මේ left fire button එක පෙන්නනවා. ඒ කියන්නේ වම් අත පැත්තෙන් තවත් fire button එකක් පෙන්නනවා මෙන්න මේ විදිහට. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දෙවෙනි එක තියෙනවා show and scope කියලා. ඉතින් මෙන්න මේකේදී යාළුවනේ අපි ඉතින් ගන්න එක scope කරාට පස්සේ විතරයි මේ fire button එක පෙන්නන්නේ මේ left fire button එක පෙන්නන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේක always දාලා තියාගන්න. එතකොට ඔයාලට ගන්න එක අතට ගත්ත ගමන් ඉතින් මේ left fire button එක පෙන්නනවා. ඒ කියන්නේ වම් පැත්තෙන් තවත් fire button එකක් පෙන්නනවා ප්‍රධාන fire button එකට අමතරව. ඒ නිසා අනිවාර්යයෙන් මේක always කියන එක දාලා තියාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් අනිවාර්යයෙන් මේ setting එකත් ඒ විදිහට හදාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තුන්වෙනි setting එක තියෙනවා යාළුවනේ hold fire to scope කියන එක. ඉතින් මේක තියෙන අපේ sniper rifle වලට. ඉතින් මේක අනිවාර්යයෙන්ම on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේක on කරලා තියෙද්දි අපි sniper rifle එකේ scope එක on කර ගමන්ම යාළුවනේ ඉතින් scope එක hold වෙලා එක තැන තියෙනවා. ඒ වගේම ඉතින් මේක off කරලා තිබ්බොත් ඉතින් අපේ scope එක තැනින් තැනට යනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් on කරලා තියන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් මේකත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා sniper play කරන අයට. ඉතින් අනිවාර්යයෙන් මේකත් on කරලා තියාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ control setting එක තියෙනවා quick weapon switch කියන එක. ඉතින් මෙන්න මේ setting එක on කරගත්තට පස්සේ යාළුවනේ ඉතින් අපිට මෙන්න මේ විදිහට ඉතින් weapon switch එකක් වෙනවා. ඉතින් අපිට මේක යාළුවනේ ඉක්මනට weapon මාරු කරගන්න පුළුවන්. ඒ වගේම මේක off කරලා තිබ්බොත් අපිට මේ switch එක පෙන්වන්නේ නැහැ යාළුවනේ. ඉතින් අපිට tap කරලා තමයි ඉතින් එහෙම වුණොත් weapon මාරු කරන්න වෙන්නේ. ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම මේකත් on කරලා තියාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් මේකත් ගොඩක් වෙලාවට වැදගත් වෙන setting එකක්. ඒකත් අනිවාර්යයෙන්ම on කරන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා quick reload button කියන එක. ඉතින් මෙන්න මේ setting එකත් on කරලා තියෙනවා යාළුවනේ. ඉතින් අපිට quick reload button එකක් පෙන්වනවා මෙන්න මේ විදිහට. ඉතින් අපිට මේකෙන් අපිට ඉක්මනට යාළුවනේ weapon reload කරගන්න පුළුවන් මේ button එකත් එක්ක. ඉතින් මේක off කරොත් ඉතින් මේ button එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේකත් on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේකත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා යාළුවනේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා reload progress on crosshair කියලා. ඉතින් මෙන්න මේක යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුදු පාට තිතකින් යාළුවනේ අපිට මේ crosshair එක පෙන්වන්නේ. ඉතින් මේක on කරලා තියනනම් ඉතින් අපිට අනිවාර්යයෙන් මේ විදිහට crosshair එක පෙන්වනවා. මේක off කරොත් ඉතින් අපිට මේක පෙන්වන්නේ නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේකත් on කරලා තියාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා යාළුවනේ pre camera button කියලා. ඉතින් මෙන්න මේ setting එක on කරලා තිබ්බොත් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට button එකක් එනවා. ඉතින් අපිට මේක දෙපැත්තට කරාට පස්සේ යාළුවනේ ඉතින් අපිට දෙපැත්තට දුවන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපිට දෙපැත්ත බලන්න පුළුවන් මේක on කරලා තියනම්. ඒ වගේම මේක off කරාට පස්සේ යාළුවනේ ඉතින් අපිට phone එකෙන් හරවලා තමයි ඉතින් මේක දෙපැත්ත බලන්න වෙන්නේ. ඉතින් මේක ඔයාලට කැමති විදිහට දා ගන්න පුළුවන්. සමහර අයට මේක on කරලා තියදී ලේසි වෙනවා මේ button එකත් එක්ක. සමහර අයට ඉතින් මේක යාළුවනේ off කරලා තියදී ලේසි වෙනවා. ඒ නිසා ඔයාලට මේක ගැලපෙන විදිහට හදා ගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙන auto switch gun කියලා යාළුවනේ. ඉතින් මේක on කරලා තියදී යාළුවනේ අපේ එක weapon එකක යාළුවනේ bullet ඉවරනොත් ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ weapon එකට auto මාරු වෙනවා මේක on කරලා තිබ්බොත්. ඉතින් මේක off කරලා තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා යාළුවනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා granite slot කියලා යාළුවනේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් single slot කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකදී යාළුවනේ glue wall ඒ වගේම granite එක slot එක තමයි පෙන්නන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට කරදරයි. ඒ නිසා අනිවාර්යයෙන් මේක double slot දාගන්න. මේක double slot දාගත්තට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් glue wall වලට වෙනම එකක් වගේම යාළුවනේ granite වලට වෙනම එකක් පෙන්වනවා. ඉතින්
තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඩබල් ස්ලොට් දාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඒ වගේම මට බලා ගන්න පුළුවන් මේක ඊළඟට තියෙනවා යාළුවනේ glue wall smart throw කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඕෆ් කරලා තියාගන්න. මේක ඔන් කරලා තිබ්බොත් ඉතින් අපි wall එක අතට ගත්ත ගමන් wall එක ඉස්සරහින් වදිනවා. ඉතින් මේක ඕෆ් කරලා තියාගත්තොත් අපිට කැමති තැනකට wall එක ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඕෆ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා permanent glue wall button කියලා. ඉතින් මේක ඔන් කරලා තියාගත්තොත් යාළුවනේ මේ permanent glue wall button එක ඉතින් අපිට මේ විදිහට පෙන්නනවා. මේක ඕෆ් කරොත් මේක පෙන්නන්නේ නැහැ. ඉතින් මේක අපිට ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේක ඕෆ් කරලා තියාගත්තා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් හදාගන්න කියලා යාළුවට මතක් කරන්න මේ විදිහට. ඒ වගේම මට බලා ගන්න පුළුවන් මේක ඊළඟ setting එක තියෙනවා run mode එක. යාළුවෝ ඉතින් මේ කොටස් තුනක් තියෙනවා. මේ tap කරාට පස්සේ යාළුවෝ ඒකට බලා ගන්න පුළුවන් අපිට මේ tap කියන එකේ බොට පස්සේ ඉස්සරහට නිකම්ම දුවගෙන යනවා. ඒ වගේම මේක drag කියන එක දුන්නොත් යාළුවෝ ඉතින් අපි මේ ඉස්සරහට යන බටන් එක ඉතින් අල්ලගෙනම ඉන්න ඕනේ. ඉතින් අපිට ඉස්සරහට දුවන්න. ඒ වගේම mixed කියන එක දුන්නොත් යාළුවෝ මේ දෙකෙන්ම අපිට ඉස්සරහට දුවන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට mixed එක හරි එහෙම නැත්නම් tap කියන එක හරි දාගන්න. ඉතින් මේකේ drag කියන එක දාගන්න එපා. මේක අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම tap කියන එක හරි mix කියන එක හරි දාගන්න. ඉතින් ඒකත් ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ vehicle control setting එක තියෙනවා ඊළඟට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ 200 වගේම 100 තියෙනවා. ඉතින් මේක 200 දුන්නොත් යාළුවෝ ඉතින් අපිට vehicle setting එක අත් දෙකෙන්ම මේව කරන්න පුළුවන්. ඒ වගේම 100 දුන්නොත් ඉතින් අපිට තනියෙන් තමයි යාළුවනේ මේ vehicle එක control කරන්න තියෙන්නේ. ඒ නිසා මේකේ 200 කියන එක ඉතින් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේකේ 200 කියන එක දෙන්න කියලා යාළුවන්ට මතක් කරගන්න. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ game එකේ අලුත් update එකෙන් පස්සේ තියෙන control setting ටික තියෙන්නේ. ඉතින් මේ setting ටික මේ කියලා දීපු විදිහට හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ කියලා දීපු විදිහට මේ setting ටික හදාගත්තට පස්සේ ඉතින් ඔයාලට හොඳින් game එක play කරන්න වගේම ඉතින් pro කෙනෙක් වගේ game එක play කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ විදිහට මේ control setting ටික හදාගන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් ඒ වගේම මේක ඊළඟ කොටස තියෙනවා යාළුවනේ information setting එක. ඉතින් මම අනිවාර්යෙන් ඊළඟට ඔයාලට කතා කරන්න ඒ ගැන. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ කොහොමද නැද්ද කියලා comment section එකේ comment එකක් දාන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ game එකේ control setting ටික හදාගන්න. ඉතින් අනිවාර්යෙන් මේ විදිහට setting ටික හදාගෙන ඉතින් මේක setting ටික හොඳද නැද්ද කියලා අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාන්න කියලා යාළුවට මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ control setting ගැන කියන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මම හිතනවා යාළුවන්ට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඕන්න ඉතින් game එකේ අලුත්ම setting ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා වීඩියෝ. ඉතින් මම හිතනවා යාළුවන්ට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එන යාළුවනේ මේ වගේ වීඩියෝෙන් ආයෙත් තමයි මදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. Yeah.